මං ආදරය කරපු මගේ ගෑණිට අපි අපුවටම පී පාරවල් 5ක් ඇනලා මගේ ගෑණිටත් මේ ලෝකෙන් යන්න පාර හදලා දුන්නා. ලොකු කාලයකට පස්සේ රතියන්තේ නිවාඩුවක් හම්බුණා. මම ඉන්නකොට මගේ යාළුවෙක් ටෝන වෙනවා පොළොන්නරුවේ තියෙන එයාලගේ ඥාති ගෙදරක දාන ගෙදරකට සහභාගී වෙන්න. ටීම යන්න බැරිකමට යාළුවා මට කෝල් එකක් දාලා කියනවා යාළුවා මට කෝල් එකක් කරන් කියනවා මචං දාන ගියක් තියෙනවා පොළොන්නරුවේ ගිහින් එන්න යන්න දෙන්නත් එක කියලා. දුර ගමනක් හින්දා දෙන්නත් එක පාන්දර 4ට විතර මේ ගමන පිටත් වෙනවා. උදේ මේ යන්න ඕනේ හින්දා. ලොකු හදිස්සියකුත් නැති නිසා අපි ඒ තරම්ම වේගෙන් ගියෙත් නැහැ. සාමාන්‍ය විදිහට කතා බහේ යෙදෙමින් මේ ගමන ගියා. කොහොම හරි අපිට යන්න තිබ්බේ ගිරිතලේ කියන සුන්දර ගම්මානයට. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිටලා තියෙන ගිරිතලේ කියන සුන්දර ගම්මානයට. දවල් වෙනකොට අපි දෙන්න ගිරිතලේ ගම්මානයට ආවා. ගිරිතලේ ගම්මානයේ තියෙන සුන්දර වැවක් තමයි ගිරිතලේ වැව්තාවුල්ල කියන්නේ. විනාඩි 10ක් විතර ගිරිතලේ වැවේ තියෙන සුන්දරත්වය බලලා අපි ආයෙත් අපි යන්න ආපු ගමන පිටත් වෙනවා. බණ ගෙදර පිටලා තිබ්බ ගෙදරට යනකොට හවස 3 වගේ වුණා. යාළුවාගේ අක්කගේ පුතා අපිත් එක්ක ගොඩක් එකමුතු වුණා. පොඩි කොල්ලත් එක්ක කතා බහක් එහෙම දාගෙන මම ඉන්නකොට මට හිතුණා නාගන්න තිබ්බනම් හොඳයි කියලා. මම පොඩි බබාගෙන් ඇහුවා පුතේ මේ ළඟපාත නාන්න ලිදක් එහෙම තියනවද කියලා. ඉතින් මේ පුංචි පුතා අපි එක් කරගෙන ගියා සුන්දර වෙල්යායක් මැලින් පිටලා තියෙන පුංචි ලිදකට අපිට නාගන්න කියලා. ඔහොම ඉන්නකොට ඈතින් නන්නාන් දුනන අමුත්තෙක් එනවා. මේ අමුත්තව දැක්ක පුංචි පුතා එකවරම ගල් ගැහෙනවා. ඔව් අපි දෙන්න පිටිපස්සට ඇවිල්ලා මාමේ අර තමයි එන්නේ අර ඉන්නේ බණ්ඩේ මාමා. ඒ වෙලාවේ ඒ පුංචි පුතාගේ මූණේ තියෙන්නේ ගොඩාක් බය හිතින ස්වරූපයක්. ඉතින් මේ පුංචි පුතා අපිට කියනවා මාමේ ඔය ඉන්නේ බණ්ඩේ මාමා. අපි තවත් මෙතන ඉන්න හොඳ නෑ. ඔය මාමා ඇවිත් ඉන්නේ හිරේ ගෙදර ඉඳලා කියලා. ඉතින් අර ඇතින් ආව මාමා දැන් අපේ ළඟටම ඇවිල්ලා. මට දැන් පේනවා උසමහත් ශක්තිවත් පුද්ගලයෙක්. මොහු වෙනකොට අත් දෙකෙන් සාමුට්ටි දෙකක් එල්ලගෙන ආවා. ලොකු කාලයක් තිස්සේ මමත් බීලා තිබ්බේ නැහැ. ඉතින් මට ඉබේට වගේ කියවුණා. ඉතින් මටත් ඉබේට වගේ කියවුණා මාමී මේ පැත්තේ ආහෙම තියනවාද කියලා. අහපු දෙයට මේ පුද්ගලයා කිසිම උත්තරයක් දුන්නේ නැහැ. අපි දිහා බලාගෙන හිටියා. හොඳින් බැලුවා. කිසිම කතාවක් කරේ නැහැ. එනවා වුණෙත් නැහැ. ටික වෙලාවක් බලාගෙන ඉඳලා මොහු සාමුට්ටි දෙකක් අරගෙන යන්න ගියා. අපි නාන්න ආපු වෙල්ලායට එනකොට අපි පාස් කරගෙන ආවා පාළු ගෙදරක්. මේ පුංචි පාළු ගෙදර තමයි බණ්ඩුවා මජිදක් කියන්නේ. සමහර විට ටික දවසකට උඩදී හිර ගෙදර ඉඳන් ආපු නිසා මොහුගේ ගෙදර පාළු ස්වභාවයක් ගන්න ඇති කියලා මටත් හිතුණා. සීතල වතුර පිරුණු ළිඳෙන් නාගෙන අපි දෙන්නත් එක්ක යාළුවාගේ වන ගෙදරට යන්න පිටත් වුණා. ඒ යන ගමනේදී මට පුංචි පුතා පෙන්නුවා මාමේ අර තමයි ඉස්සෙල්ලා ළිඳ ළඟදී හම්බ වුණ බණ්ඩේ මාමාගේ ගෙදර කියලා. අපි තුන් දෙනාත් එක්ක බණ ගෙදරට ගිහින් ගමේ ඉන්න කට්ටියත් එක්ක පොඩි කතාවක් දාගෙන හිටියා. මේ ගමේ අයත් ගොඩාක් සුවදේශීය. ඉතින් අපිත් එක්ක ගොඩක් දේවල් කතා බහ කරා. ඒ නිසාම ඇත්තටම පොඩ්ඩක්වත් අපිට වෙනසක් දැනුන්නේ නැහැ. අපි පිටගමකින් ආවා කියලා. ඒ තරම්ම මේ ගමේ මිනිස්සු ඉතාමත් සුහදව අපිත් එක්ක කතා බහ කරලා හිටියා. ඔහොම ඉන්නකොට කවුරුන් හෝ නන්නා දුන්න පුද්ගලයෙක්
මගේ උරන්සේ අත තිබ්බා. මං එකවරම තිගැස්සිලා වගේ පිටිපස්ස බැලුවා. බලනකොට තමයි මම දැක්කේ අපි නාන්න ගිය වෙලාවේ අපිට හම්බ වුණ බණ්ඩේ මාමා තමයි ඇවිල්ලා උරහිසේ අත තිබ්බේ කියලා. ඔහු මට වඩා අඩි 2.5ක් වගේ උසති පුද්ගලයෙක්. බණ්ඩේ මාමට කතා කරා. පුතේ පොඩ්ඩක් එන්න එහා පැත්තට. මාත් ගියා බණ්ඩේ මාමත් එක්ක. ඔහු මගෙන් ඇහුවා තා ටිකක් බොනවද කියලා. ඔහු මට කිව්වා බොනවා නම් යාළුවත් එක්ක කරගෙන ඉන්න. මේ පාරවල් වල තනියම යන්න බෑ. රැට පල්ලි ගැවසෙන වනාන්තරය කියලා. බණත් ඉවර නිසා යනවනම් මගෙත් එක්කම යන්. මාත් දැන් පිටත් වෙන්න යන්නේ කියලා බණ්ඩේ මාමා මගෙත් එක්ක කිව්වා. කොහොම හරි මේ වෙලාව වෙනකොට 9:09 වගේ වෙන වෙලාව මං ගිහින් යාළුවාට කතා කරා. මචං හවස හම්බුණ බණ්ඩේ මාමා පොඩ්ඩක් අපිට කතා කරා. රාබුල් බණ්ඩේ මාමත් එක්ක රා ටිකක් බොන්න මගේ හිතේ අකමැත්තක් තිබ්බේ නෑ. ඒ වගේම යාළුවාගේ හිතෙත් අකමැත්තක් නැති බව මට පේන්න තිබ්බා. බණත් ඉවර හින්දා මේ වෙනකොට බණ අහන්න ආපු වැඩි පිරිසක් ගෙදරින් පිට වෙලා ගිහින් තිබුණ නිසා තුන්දෙනාත් එක්ක පුංචි පාළු අඩි පාරේ රෑ බණ්ඩේ මාමා ගෙන ආපු ටෝච් එකත් ගහගෙන බණ්ඩේ මාමාගේ නිවසට යන්න පිටත් වුණා. ඉතින් දැන් රාත්‍රී යාමේ තුන්දෙනාත් එක්ක බණ්ඩේ මාමාගේ ගෙදර යන ගමන පිටත් වුණා. මේ ගමන ගියේ අපි හවස ගියපු පාරම සුන්දර වෙල්යායක් වලින් තිබ්බ සුන්දර අඩිපාරක තමයි අපි හවස නාන්න ගියේ කියලා. හැබැයි ඒ සුන්දර අඩිපාර රාත්‍රියට නම් ඒ තරම් සුන්දර බවක් පෙනුන්නේ නැහැ. ඉතාමත් භයංකාර ගුප්ත ස්වරූපයක් තමයි මේ රාත්‍රී යාමේදී නම් ඒ අඩිපාරේ පේන්න තිබ්බේ. මහා මෝසල ගුප්ත පෙනුමක් තමයි මේ වෙලාවේ ඒ පුංචි අඩිපාරේ දිස්සුනේ. ඒ වගේම මේ ප්‍රදේශයේ අලි ඇතුන් බහුල ප්‍රදේශයක් හින්දා පොඩි බයක් සහ චකිතයක් හිතේ කොනක තිබ්බා. හැබැයි අපි දෙන්න ඉස්සරහින් ගියපු හැඩිදඩි පුද්ගලයාට නම් බය කියන දේ ටිකක්වත් ගෑවිලාවත් තිබ්බේ නැහැ. ටෝච් එකත් තව අතකට අරගෙන බීඩියක් පුරන ගමන් අපිට මං පෙන්නන්නා වගේ ඉස්සරහින් ගියා. ඔහුගේ මූණෙන් බය කියන දේ ගෑවිලාවත් තිබ්බේ නැහැ. අන්න ඒ නිසා අපිත් හිතේ තිබ්බ බය කෙමෙන් අඩු වෙන්න ගත්තා. කොහොම හරි මේ පාළු ගුප්ත මෝසල අඩිපාරේ විනාඩි 15ක් විතර ගියාට පස්සේ අපි හවස දැක්ක බණ්ඩේ මාමාගේ පාළු නිවසට ළඟා වුණා. බණ්ඩේ මාමා ගේ ළඟට ගිහින් දොර ඇරියා. දොර ඉතාම අබලන් තත්ත්වයක තිබුණ නිසා දෝ තිරිස් ගාගෙන ඒ දොර ඇරුණා. ඉතින් බණ්ඩේ මාමා යෝජනා කරා අද මේ පැත්තට පොදයක් වැටෙන හින්දා අපි එළියේ රාසප්පායන් වෙන්නේ නැතුව ගේ ඇතුළට වෙලා තා ටිකක් බොමු කියලා. කොහොම හරි මේ ගේ ඇතුළට ගියාට පස්සේ මගේ ඇස් වලට බේටම මේ ගේ තිබුණ පාළු ස්වරූපයක් එක්ක ගේ වටපිටාව දිහාට ඇහැ ඇතුණා. පරණ ලෑලි ඇඳක් උඩ පරණ කොහොමෙත්තයක් සහ කොට්ටා දෙකක් එක්ක එක් චර්මක් හෝ සරම් දෙකක් වගේ තමයි මේ ඇඳ උඩ තිබ්බේ. ඒ වගේම ව්‍යාපිහා ගන්න තිබ්බ වලම් හට්ටි ටිකක් ඒ සාලෙට යාබදුව තිබුණු කුස්සිය තිබ්බා. ඔහු නිදාගන්න කාමරේ සහ කුස්සිය පමණයි මේ පුංචි ගෙදර තිබ්බේ. මම මේ ගෙදර එම අස්සක් මුල්ලක් නෑරම වගේ පුදුමයෙන් බලාගෙන ඉන්නවා දැක්ක බණ්ඩේ මාමා මගේ දිහාට හැරිලා කිව්වා මං අවුරුදු 7ක් ඇතුළේ ඉඳලා ආවේ. මං අවුරුදු 7ක් හිරගෙදර ඉඳලා ආවේ. මගේ ගෙදර තියෙන අපිරිවෙල ගැන හිතලා මං මනින්න එපා කියලා කිව්වා. මගේ ජීවිතේ අපිරිවෙලක් වෙලා තියෙද්දි ওই දේවල් ගැන හිතන්න වෙලාවක් තිබුණේ නෑ මට කියලා බණ්ඩේ මාමා කිව්වා. ඉතින් මට මං ගැන පොඩි වැරදිකාර හැඟීමකුත් ඇති වුණා. දැන් ඉතින් තුන්දෙනා එක්ක ෂොට් එකක් දාගන්නකොට අපි අතර තිබ්බ දුරස්ත බව වැඩි කතා බහක් නැති ගතිය එහෙම බේටම නැති වෙලා ගියා. බණ්ඩේ මාමත් අපේ ගම් පළාත ගැන විස්තර සහ ශ්‍රී ලංකාවේ ඉන්න දේශපාලඥයන්ට බැන අපි තුන්දෙනා එක්ක ඉතින් ලොකු කතා බහකට වැටුණා. තුන්දෙනා එක්ක රාමුට්ටිය
හිස් කරන ගමන් වේලපු වැව් කරවලයක් එක්ක තුන්දෙනත් එක්ක හරහා බොන ගමන් ගම් පළාත්වල විස්තර සහ දේශපාලඥයන්ට බනින ගමන් අපි රාමතින් ටික ටික මත් වෙන්න ගත්තා. අපිට වෙලාව යනවා දැනුන්නේ නැහැ. අපි ලොකු කාලයක් තිස්සේ ආශ්‍රය කරපු තුන්දෙනෙක් වගේ හිමිහිට ගිල දැම්මා. රා බොන ගමන් ලොකු කතා බහකට අපි සෙට් වෙලා අපි අතර තිබ්බ දුරස්ත බව කියන දේ නැති කරගත්තා. දැන් අපි කාලයක් තිස්සේ අඳුනන යාළුවෝ වගේ හොඳ කතා බහට සෙට් වෙලා හිටියේ. මගේ යාළුවාගේ අතේ සිගරට් වර්ගින්නේ නැහැ. බණ්ඩේ මාම මටත් සිගරට් එකක් දීලා අපි දෙන්නා සිගරට් එකක් බොන ගමන් අපේ කතාව ඉදිරියට අරගෙන ගියා. මගේ හිතේ කොනක තිබ්බා ඒ බණ්ඩේ මාම හිරේ ගියේ කියලා දැනගන්න. ඒ හිතේ තිබ්බ අදහසත් එක්ක මගේ කටින් පිට වුණා බණ්ඩේ මාමේ ඔයා උරේ හිටියේ ඇයි? මොකද්ද කරපු වැරද්ද කියලා මම බණ්ඩේ මාමගෙන් ඇහුවා. මගේ යාළුවා නම් මම ඒක ඇහුවට ඒ තරම් මනාප බවක් නැති බව ඔහුගේ මූණෙන් පේන්න තිබ්බා. ඔහු මන් දිහා රවාගෙන බලාගෙන හිටියා. බණ්ඩේ මාමත් මගේ මූණ දිහා තප්පර ගානක් බලාගෙන ඉඳලා දිග හුස්මක් අරගෙන ලොකු කතා බහකට මුල් පිරුවා. ඔව් මං අවුරුදු 7ක් ඉරේ හිටියා. මම මිනිහ දෙකක් මරලා. මම සිරිපාලයි මගේ ගෑණිවයි දෙන්නම මැරුවා. ඒ හින්දා තමයි මට හිරගෙදරට යන්න ඕනේ. බණ්ඩේ මාමා කතාවට මුල් පිරුවා. බණ්ඩේ මාමා හිමින් දුක් මුසු ස්වරූපයකින් කතාවට මුල් පිරුවා. අපි දෙන්නත් ඔහුගේ මේ වේදනාකාරී කතාව අහන්න සැදී පැහැදිලා බලාගෙන ඉන්නවා. පුංචි කාලේ අත්තම්මා සීයා ළඟට වෙලා කතන්දර අහන පොඩි ළමයි දෙන්නෙක් වගේ බණ්ඩේ මාමාගේ ජීවිතේ තිබ්බ මෙන්න මේ කතාව. ඔහු හිරේ ගියපු කතාව. ඔහුගේ කතාව අහන්න සැදී පැහැදී හිටියා. මේ පුංචි පැල් කොටේ ඇතුලේ අපි බැඳලා අවුරුදු 10ක් යනකම් සතුටින් හිටියා. අපිට ළමයි හිටියේ නෑ. හැබැයි මේ පුංචි පැල් කොටේ ඇතුලේ සතුට කියන දේ හැමදාම තිබ්බා. අපිට ලොකුවට සල්ලි බාගි තිබ්බේ නෑ. හැබැයි අපිට ජීවත් වෙන්න පුළුවන් ආර්ථිකයක් තිබ්බා. මම කුඹුරු වැඩ කරන මිනිස්සෙක්. මම පුංචි කාලේ ඉඳන් කුඹුරු වැඩ තමයි කරේ. මට කුඹුරු වක්‍ර 10ක් තියෙනවා. අපිට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි සතා සිව්පාවගේ ප්‍රශ්නේ. වනාදී ප්‍රශ්නේ. ඉතින් අපි ගොවිතැන් කරන මිනිස්සු මේ ගොවිතැන් කාලෙට ඒ අපි කරපු ගොවිතැන් රැක බලා ගන්න මං පැයට රකින්න යනවා. මම තමයි අපි ජීවත් වුනේ. අපිට ළමයි හිටියේ නෑ. දොස්තර මහත්තයා කිව්වා මගේ බිරිඳගේ ගර්භාෂයේ තියෙන දෝෂයක් හින්දා තමයි අපිට ළමයි නැත්තේ කියලා. ඉතින් ළමයි නැහැ කියලා අපිට කවදාවත් මේ පැල් කොටේ ඇතුලේ ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. අපි සතුටින් හිටියා. සතුටින් කාලය ගත කරා. ගොවිතැන් බතක් කරගෙන අපි සතුටින් ජීවත් වුණා. ඔහම ඉන්නකොට අල්ලපු නිවසේ ජීවත් වෙන සිරිපාලගේ ගෑණි අනුසභාග රෝගයකින් මිය යනවා. උන්ද මරෙනවා. අනුසභාග රෝගය හැදිලා. සිරිපාලගේ ගෑණිගේ ළඟින්ම හිටිය මගේ ගෑණි අපේ උන්ද සිරිපාලලාට හිටියා අවුරුදු 10ක් වගේ වෙන පුංචි කිලි ගැටික්කියා. ඉතින් උන්දගේ අම්මා සිරිපාලගේ ගෑණි මරුණාට පස්සේ මේ පුංචි කෙල්ල ගොඩක් තනි වුණා. අපේ ගෙදර යන්න එන්න ගත්තා. මේ පුංචි කෙල්ලගේ සුදු රෙදි ටික හොද දෙන්න. ගෙදර වැඩවලට ටිකක් උදව් කරන්න අපේ උන්දා සිරිපාලලා ගෙදර යන්න එන්න ගත්තා. මගේ ගෑණි ගැන තිබ්බ විශ්වාසයෙන් හින්දා මට කවදාවත් මගේ ගෑණි ගැන සැකයක් හිතුන්නේ නැහැ. පුංචි දරුවෙක්ට කරන උදව්වක් හින්දා මං ඒකට නීති දාන්න ගියේ නැහැ. මොකද මගේ ගෑණි ගැන මට ලොකු විශ්වාසයක් තිබ්බා. මට උන්දව සැක කරන්න කිසිම හේතුවක් තිබ්බේ නැහැ මගේ ජීවිතේ කවදාවත්. අපේ උන්ද සිරිපාලලා ගෙදර යන්න ගත්තට පස්සේ සිරිපාලත් එක්ක ඇයි හොඳ අයියක් ඇතිලා තියෙනවා අපේ උන්දට. අපේ උන්දයි සිරිපාලත් එක්ක අපේ උන්දයි සිරිපාලයි අතර ඒ හොඳ අයියක් ඇති වුණාට පස්සේ උන් දෙන්නගේ සම්බන්ධයක් තියෙනවද කියලාවත් මට දැනගන්න පුංචි ඉඟියක්වත් තිබ්බේ නැහැ. මං ගොඩක් දුක් මහන්සි වෙලා හම්බ කරපු මිනිස්සේ. මං කෑවෙන්නේ දුක් මහන්සි වෙලා හේනේ පෙළ රැකලා කුඹුරු වල පෙළ රැකලා රෑ මැද තනියම අලියා අතා සර්පයා එක්ක පොර බෙදලා තමයි මං ජීවිතේ ගැට ගහගත්තේ. මගේ කොන්දේ කැක්කමක් තිබ්බා. දවසක් රෑක මට ඒ කොන්දේ කැක්කම ඉවස ගන්න බැරි තරම් වැඩි වුණා. ඉතින් මට රෑ
පැලට වෙලා ඉන්නම බැරි වුණා. ඊට පස්සේ මං තීරණය කරනවා අද රෑ මං ගෙදර යනවා කියලා. මම පැලෙන් බැහැලා පුංචි පන්දමකුත් හදාගෙන රෑ 12:00 එකට වගේ මං පැලෙන් බැහැලා ගෙදර එන්න ගත්තා. මං ගෙදරට ඇවිල්ලා මට දොට්ටපිරට යන්න උවමනාවක් තිබ්බා. අන්න ඒ හින්දා මං ඉස්සරහා දොරෙන් තට්ටු කරන්නේ නැතුව දොට්ටපිරට යන්න ගේ පිටිපස්සට යනකොට මට ඇහෙනවා අපේ උන්දගේ කාමරෙන් කතා බහක්. මගේ පපුව පිච්චිලා ගියා. ඒ සිරිපාලගේ කටහඬ කියලා මට ඒ කටහඬ ඇහුණු වෙලාව මඳුර ගන්න පුළුවන් වුණා. මට උණු හිටි තැන් නැති වුණා. මගේ ඇස් නලියන්න ගත්තා. මගේ ඇඟේ තියෙන මස් පිඩු නටන්න ගත්තා. මට ඉවස ගන්න බැරි කෝපයක් ඇති වුණා. මට ගරා ගන්න බැරි වේදනාවක් ඇති වුණා. ඇත්තටම අදටත් මට ඒ වේදනාව දැනෙනකොට මගේ ඇඟේ මස් මාළු නටන්න ගන්නවා. ඒ වගේම මගේ හිත ඇතුළේ ලොකු වේදනාවක් තියෙනවා. ගියාවේ අපේ ගෑණිගේ පෙම් පළහිලව්ව එදා තමයි මං දැනගත්තේ. මගේ ඉනේ හැමදෑම හොඳට මෝහත් කරපු උල් පිහියක් තිබ්බා. මං ඒකත් එක අතකට අරගෙන තරමත් කැපොටේ ගහගෙන ඉස්සරහා දොරට පයින් පාරක් ගහනවා. ඉස්සරහා දොර ගැලවිලා බිමට වැටෙනවා. මගේ ගෑණි බය වෙලා දුවගෙන එනවා. ඒත් එක්කම සිරිපාරක් ඉන්නවා. මට උන් දෙන්නා හැම ඉන්නවා දකින්න කුහුලගෙන ඉන්න බැරි වුණා. මං ඉස්සෙල්ලාම ගෑණිට ගැහුවා. මගේ ගෑණිගේ මුල්ලකට විසි වෙලා ඇද වැටුණා. ඒත් එක්කම සිරිපාල අනේ අයියේ කලබල කරන්න එපා කියලා කෑ ගැහුවා. තෝ මොනවද බල්ලෝ? තෝ මොනවද අර බල්ලෝ? මන් නැති වෙලාවේ මගේ ගෙදරට සිංගලා මගේ ගෑණිත් එක්ක කරන්නේ. මං සිරිපාලගේ බෙල්ලෙන් අල්ලගෙන බිත්තියකට හේතු කරලා සිරිපාලගේ බඩට පිහිපාරවල් 5-6ක් එකවර යවුවා. මගේ ගෑණිත් මේක නතර කරන්න. මට ගෑණි ගැන තිබ්බෙත් ලොකු වේදනාවක්. ඒ වගේම ලොකු තරහක්. මට ඒක ඉවස ගන්න බැරි වුණා. මට ඒක පාලනය කරගන්න බැරි වුණා. මං ආදරය කරපු මගේ ගෑණිටත් පපුවටම පිහිපාරවල් 5ක් ඇනලා මගේ ගෑණිටත් මේ ලෝකෙන් යන්න පාර හදලා දුන්නා. මම මිනි මරුවෙක් වුණා. ගෑණි සිරිපාලයි එන්නම මගේ අතින් මැරුම් කෑවා. ගෑණි සිරිපාලයි දෙන්නම මගේ අතින් එදා මැරුම් කෑවා. මට දරා ගන්න බැරි කෝපයක් තියෙන මිනිස්සෙක්. ඒ වගේම මං ගෑණිට ගොඩාක් ආදරය කරා. මං කවදාවත් මගේ ගෑණිව අවිශ්වාසයක් කරේ නෑ. මට මේ වේදනාව අදටත් දැනෙනකොට මගේ පපුව පිච්චෙනවා. මං අදටත් පිච්චි ජීවත් වෙන මිනිස්සෙක්. අවුරුදු 7ක් ඉරේ හිටියත් මගේ ගෑණිගේ වේදනාව, මගේ ගෑණි කෑ ගැහිල්ල, මගේ ගෑණි අනාදෑද මරපු මැරුණ හැටි ඊගේ ඇතුලේ මට විලාප දෙනවා. මං එදා මේ දෙකක් මරපු මිනි මරුවෙක් වුණා. උන් දෙන්නටම මේ ලෝකෙන් වෙන ලෝකයකට යන්න පාර මං කපලා දුන්නා. ඒක මං කරේ හිතේ තිබ්බ ලොකු වේදනාවෙන්. ඒ වෙනාවට ආපු ලොකු කේන්ති මට ලැබිලාවේ වෙන කරන්න දෙයක් හිතට දැනුන්නේ නැහැ. ඉතින් බන්ඩි මාමගේ මේ කතාව මට අහගෙන ඉන්නකොටත් බය හිතෙන්න ගත්තා. මට ඇගේ දාඩිය පෙරෙන්න ගත්තා. බන්ඩි මාමත් ඔහුගේ කතාව කියන්නේ දාඩිය පෙරාගෙන. ඉතින් මම තනියම කල්පනා කරා කවුද හරි කවුද වැරදි කියලා. ගමේ මිනිස්සු එකතු වෙලා සිරිපාලවයි මගේ ගෑනුමයි හොස්පිටල් එකට අරගෙන ගියා. හැබැයි පරක්කු වැඩි. මගේ ගේ ඇතුළෙම තමයි දෙන්නගේ අන්තිම හුස්ම පිට වුණේ. බන්ඩි මාමා කිව්වා කවුරු හරි කවුරු වැරදි කියලා මට කියන්න බැහැ. අධික කෝපය හින්දා ඉතින් හිතන ගොඩාක් දේවල් වලට මුහුණ දෙන්න වෙනවා කියලා මම වාඩමක් ඉගෙන ගත්තා. අවුරුදු 7ක් බන්ඩි මාමා බන්ධනාගාරේ හිටියත් ඔහුගේ ඒ හිතේ තිබ්බ වේදනාව තාම මැකිලා ගිහින් නැහැ. ඒ වේදනාව ඇතුලේ බන්ඩි මාමා ගොඩාක් දුක් විඳිනවා. ඒ වේදනාවෙන් ඒ මරල් අතෝනිය තාමත් ඔහුගේ කන් දෙක අස්ත දෝංකාර දෙනවා. කොහොම හරි බන්ඩි මාමගේ මේ කතාවත් එක්ක බන්ඩි මාමා ගෙනත් තිබ්බ රාබෝතල් සියල්ලම අපි හිස් කරලා දැම්මා. එතකොට පාන්දර 2:00 විතර ඇතේ. රාබෝතල් ඉවර කරපු අපි යන්න නැගිට්ටා. බන්ඩි මාමා අපිට කතා කරලා ඔහම හිටපල්ලා මං උඹලව ගිහින් දාන්නම් කියලා අපිව එක් කරගෙන ආපු විදිහටම ආයෙත් අපිව බණ ගෙදරට ගෙනත් දාලා යන්නම් කොල්ලනේ ආයෙත් දවසක හම්බෙමු කියලා පිටුට තට්ටුවක් දාලා
මහරෑ කරුවලේ ඔහු නොපෙනී ගියා. ඉතින් මං ඉගෙන ගත්ත පාඩමක් අධික කෝපය සහ අසම්මත ප්‍රේම කියන දේ මිනිස්සුන්ගේ ජීවිතවලට ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි කියලා මං එදා ඉගෙන ගත්තා. ඉතින් ආරාධනා කරනවා flyILK අපේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න. අපිව subscribe කරන්න. අදට සමුගන්නම්. තවත් දවසක හමුවීමේ බලාපොරොත්තුවෙන්. බොහොම මෙන්නම්.